දැන් අපි කලින් පාඩමේදී add-on domain එක සඳහා FTP account එකක් නිර්මාණය කරගත්තා. දැන් මට අවශ්‍යයි එම FTP account එක භාවිතා කරලා FileZilla FTP client software එකෙන් log වන්නට අපගේ add-on domain එකට. මේකදී අපි මුලින්ම කරන්නේ FileZilla application එකේ මෙන්න මේ site manager එකට යනවා. site manager එකේ මට පුළුවන් අලුතින් site එකක් නිර්මාණය කරන්න. නමුත් මම මෙහිදී කරන්නේ අතරම domains දෙකම එකම server එකේ තියෙන නිසා මට පුළුවන් pivara.me කියන FTP account එකේ ඇතම් විස්තර මට භාවිතා කරන්නට. ඉතින් ඒ නිසා මම මේ duplicate කරගන්න. මෙන්න මේ duplicate button එක මත click කරලා මේ pivara.me කියන එක select වෙලා තියෙන්නේ. මම click කරනවා duplicate. ඉන්පසු මෙයට මට නම දෙන්නට පුළුවන් srisai.live කියලා. මේ ආකාරයෙන්. දැන් මෙහි FTP තොරතුරු අපි වෙනස් කරන්නට අවශ්‍යයි. host server එකේ නම වෙනස් වන්නේ නැහැ. ඒ ආකාරයෙන්මයි තියෙන්නේ. නමුත් අපි භාවිතා කරන FTP account එකේ විස්තර වෙනස් වන්නට ඕනේ. දැන් මෙහිදී FTP account එකේ විස්තර අපි ඇතුළත් කරමු. user name එක වශයෙන් මම ලබා දෙන්නේ. අපි ඔබට මතක ඇති මීට ඉහත create කරපු FTP account එකේ user name එක srisai කියලා අපි නම දුන්නේ. අනිවාර්යයෙන්ම ඔබ මේ add-on domain එකේ නිසා අපි එකක් දාලා domain එකේ නම ඇතුළත් කරන්න ඕනේ srisai.live මේ ආකාරයෙන් තමයි සාමාන්‍යයෙන් primary FTP account එක හැරෙන්නට ඔබ වෙනත් FTP accounts නිර්මාණය කළොත් එවැනි FTP accounts වල username එක අපි භාවිතා කරන්නේ මෙන්න මේ ආකාරයට. ඉන්පසු අපි password එක ඇතුළත් කරමු. මේ ආකාරයට අපි password එක ඇතුළත් කළාට පස්සේ අපි යනවා advanced tab එකට. මෙහිදී අනිවාර්යයෙන්ම ඔබ වෙනස් කරන්න ඕන මෙන්න මේ default remote directory එක. මම මේ වෙනස් කරන්න srisai_live. එම folder එක තමයි අපගේ add-on domain එකේ root directory එක වන්නේ. දැන් අපිට පුළුවන් connect වෙන්නට මෙම FTP account එක භාවිතා කරලා. මම select කරනවා connect button එක. අපිට පේන හැටි මම connect button එක මත click කරාට පස්සේ අපට හැකියාව ලැබෙනවා එම FTP account එක භාවිතා කරලා අපගේ srisai_live කියන directory එක තුළට පිවිසෙන්නට. දැන් අපි මේ පිවිසලා තියෙන්නේ එම directory එක තුළට. මේ ආකාරයෙන් තමයි අපි අපගේ add-on domain එක සඳහා FTP account එකක් නිර්මාණය කරලා එම FTP account එකට අපගේ FileZilla FTP client software එක භාවිතා කරලා connect වීම සිද්ධ කරන්නේ. දැන් ඔබට පුළුවන් සාමාන්‍ය පරිදි ඔබට අවශ්‍ය ඕනෑම ෆයිල් එකක් මෙම ස්ථානයට අප්ලෝඩ් කරන්නට.